හරි ළමයි එහෙනම් අපි අද වැඩේට යමු. චුට්ටක් මැසේජ් එකක් දාන්න මං කියන ඒවා ඇහෙනව නේද කියලා. මං කියන ඒවා ඇහෙනව නේද? හරි. අද ළමයි අපි පටන් ගන්නේ 12 වෙනි ශ්‍රේණිය. ඒ කියන්නේ 12 වෙනි ඔයාලගේ 12 ශ්‍රේණියේ අන්තිම පාඩමෙන් එක පාඩමක් තමයි පායික තත්ත්වයන්තේ භෝග වගාව කියන පාඩම. හරිද? ඒ කියන්නේ දිග පාඩමක් නෙමෙයි පොඩි පාඩමක්. හැබැයි ඔයාලගේ එක්සෑම් එකට පාස් පේපර්ස් එක ගත්තාම ගොඩක් වෙලාවට ප්‍රශ්න ඇවිත් තියෙන පාඩමක්. හරිද? දැන් මේ වගේ කෙටි පාඩම් අපි මෙහිම රැයට පැයකමාරක් වගේ සෙෂන් දාලා එසේ සාකච්ඡා කරගෙන යනවා. ඔයාලා වෙනම පොතක් වගේ තියාගෙන යුනිට් එකේ නම දැම්මා එසේ ටික ලියාගත්තා. හරිද? මම දැන් කලින් එසේ දාන හින්දා ඔයාලට ලියාගෙන එන්න පුළුවන්. දන්නේ නැති මෙසේ එකක් කරෙන්න පුළුවන් තරම්. ඔයා දන්නේ එසේ එකක් නම් දීලා තියෙනක ලියන්න. හරිද? වැරදුනාට කමක් නැහැ. ඔයාගේ පැත්තෙන් ඉන්නුනේ ඔයා එසේ ලියන එක. හරි. අපි යම් පළවෙනි එසේ එකට මම PDF එක දාලා තිනවා ඔයාලගේ group වලට. පළවෙනි එකේ තියෙන්නේ පායික තත්ත්වයටදී භෝග වගා කිරීමේ වැදගත්කම විස්තර කරන්න කියලා. හරි. කොහොමද කරපු යාතුස්සන්? කරපු යාතුස්සන් චුට්ටක්. කියනයි. අනිත් අය හරි කමක් නෑ අපි කරගෙන යමු. ක්ලාස් එකේ අනිත් අය කරන්න බැරි වෙලාද දන්නේ නෑ. හරි. තව කරපු යාත් ඉන්නවා. හරි. දැන් මෙහෙමයි ළමයි බලන්නකො පාඩමේ නම ගත්තාම නමෙන්ම කියවෙන්නේ මොකද්ද? පාලිත තත්ත්ව. පාලිත තත්ත්ව කියන්නේ අපි මේ කතා කරන පාඩම තුල පරිසර තත්ත්ව පාලනය කරපු පරිසර තත්ත්ව පාලනය කරලා භෝග වගා කරන ආකාරය ගැන තමයි අපිට පාඩමේ කතා කරන්න තියෙන්නේ. එතකොට අපි ප්‍රධාන වශයෙන් මොනවද පාලනය කරන පරිසර තත්ත්ව වෙන්නේ? අපි භෝග වගාවේදී ප්‍රධාන වශයෙන්ම පාලනය වෙන පරිසර තත්ත්ව මොනවාද? පාංශු පරිසර තත්ත්වයි වායව පරිසර තත්ත්වයි කියලා දෙකක් තියෙනවා. පාංශු සහ වායව. ඔයාලා මේවා වෙන වෙනම ලියන්න ඕනේ නැහැ. මම පාලනය ගැන පොඩි හැඳින්වීමක් වගේ කරන්න දැන් තියරි කවර් වෙච්ච නැති අයත් ඉන්නවා. තියරි දන්නේ නැති අයත් ඉන්නවා. ඕන කෙනෙක්ට මුල ඉඳන් කරගන්න පුළුවන් වෙන්නේ. හරිද? ප්‍රධාන වශයෙන් පාංශු පරිසර තත්ත්ව ගත්තාම වාතය එතකොට දැන් පසේ කිව්වහම මොන වාතයද? පාංශු වාතය. හරිද? පාංශු පරිසර තත්ත්වයටදී වාතය කිව්වහම පාංශු වාතය. පාංශු වාතය pH අගය පෝෂක ප්‍රමාණය මේ ඇවිල්ලා මොනවද? පාංශු පරිසරයෙන් පාලන පාරිසරික තත්ත්ව. ඊළඟට අපි බලමු වායව පරිසරයෙන් ගත්තහම මොනවද කියලා. වායව පරිසර තත්ත්ව මොනවද කියලා ප්‍රධාන වශයෙන්ම මොනවද? ප්‍රධාන වශයෙන්ම උෂ්ණත්වය සහ ඔයාලා අනික දන්නවා මොකද්ද? ආර්ද්‍රතාවය. උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය අනිත් පරිසර සාධකත් බලපානවා. හැබැයි ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ඒ කියන්නේ පාලනය කරන්නේ. දැන් හරිතාගාරයක් ගත්තත් අපි භෝග වගා කරන తాවකාලික ව්‍යුහයක් ගත්තත් ප්‍රධාන වශයෙන් ඒවා තුල පාලනය වෙන්නේ මොනවද?
උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය. හරි. මෙන්න මේ පරිසර සාධක ටික තමයි පාංශු පරිසරය සහ වායව පරිසරය පාලනය කරගන්නේ අපි. පාලිත පරිසර තත්ත්ව යටතේ. ඊට අමතරව තව වර්ෂාව සුළඟ කියන සාධක වායව පරිසරය පාලනය වෙනවා. ප්‍රධාන වශයෙන් පාලනය වෙන මේ සාධක. දැන් මේකට එසේ එකක් ලියන්නේ කොහොමද පළවෙනි එක? ඉස්සෙල්ලාම අපි හරිද? ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? පාලිත තත්ත්වය යටතේ භෝග වගාව කියන්නේ මොකක්ද කියලා හඳුන්වන්න ඕනේ. හරිද? දිග හැඳින්වීමක් නෙමේ. සාමාන්‍ය රූල් 3ක් වගේ අය ඔයාලට කෙටි හැඳින්වීමක් තියෙන්නේ. අපි බලමු මොකක්ද හැඳින්වීමට එන්නේ කියලා. ඔයාලා ලියලා නැත්තම් ලියා ගන්න. ලියපු අය ඉන්නවනම් හරි දාගන්න. හරිද? පාලිත තත්ත්වය යටතේ භෝග වගාව යනු පාලිත තත්ත්වය යටතේ භෝග වගාව යනු මම දැන් මේ කියන්නේ පළවෙනි එක. ඒ කියන්නේ පාලිත තත්ත්වය යටතේ භෝග වගා කිරීමේ වැදගත්කම යටතේ ඒකේ හැඳින්වීම තමයි දැන් කියන්නේ. පාලිත තත්ත්වය යටතේ භෝග වගාව යනු වායව හා පාංශු වන පාරිසරික සාධක. ඒ කියන්නේ මේ සාධක ටික සහ මේ ටික. වායව සහ පාංශු වන පාරිසරික සාධක භෝග වගාවට උචිත අයුරින් කෘතිමව පාලනය කර භෝග වර්ධනය අස්වැන්න නැත්තම් දාන්න මෙහෙම අස්වැන්නේ ගුණාත්මක භාවය. ආයෙ මුලින් ඉඳන් කියන්නම්. ලියලා නැත්තම් ලියා ගන්න. වායව හා පාංශු යන පාරිසරික සාධක දෙකම භෝග වගාවට උචිත අයුරින් කෘතිමව පාලනය කර භෝග වර්ධනය අස්වැන්නේ ගුණාත්මක භාවය වැඩි කර ගැනීම සඳහා ක්‍රියා කිරීමයි. ඕක තමයි දැන් මෙතන අපි ගන්න ඕන හැඳින්වීම. ඔය වගේ පොඩි හැඳින්වීම් ඔයාලා අමතක කරලා අතහැර දාලා යන්න එපා. ඕකට කෙලින්ම ලකුණු 10ක් හම්බ වෙනවා. හරිද? එසේ ප්‍රශ්නෙක එක ප්‍රශ්නෙක ලකුණු 50ක් හම්බ වෙනවා. ඒ කියන්නේ ප්‍රධාන එසේ ප්‍රශ්නෙක කොටස් 3ක් අපිට ලියන්න තියෙනවා. ලකුණු 50 ගානේ හැදිලා තමයි 150ක් වෙන්නේ. එතකොට එහෙකට 50ක් හම්බ වෙනවා. 50 ලකුණු 10ක් වෙනවා අත දැක්වීමට විතරක්. ඉතුරු 40 තමයි අපේ ඉතුරු කොටස් ටිකට නැත්නම් අපේ ප්‍රධාන පොයින්ට් ටිකට බෙදලා යන්නේ. හරි. අපි බලමු කොහොමද එන්නේ කියලා. දැන් ප්‍රධාන සාධක මොනවද අපි මේක යටතේ විස්තර කරන්න ඕනේ? පළවෙනි එක මොකද්ද? දැන් මේවා එකක් ගානේ ඔයාලා විස්තර කරලා තියෙන්න ඕනේ හෝ කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. හරිද? මම දැන් මෙතන සාධක 10ක් කිට්ටු වෙන කතා කරනවා. ඔයායේ 10න් ඔයාට ලේසි කොටස්. ඒ කියන්නේ ලේසි සාධක එක්ක 8ක්. උපරිම 8ක් තිබ්බොත් හොඳයි. 8ක් බැරි නම් අවම 6ක්වත් තෝරගන්න. හරිද? තෝරගෙන ඉවර වෙලා ඒ 6 පාඩම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා මම කලින් ක්ලාස් එකේ කියලා තියෙනවා කොහොමද පාඩම් කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයා සාධක 6 සාමාන්‍ය දල වශයෙන් කියව ගන්න. කියවගෙන ඉවර වෙලා ඒක වැහුවා, තියෙන පොත පැත්තකින් තිබ්බා, ගත්ත කොලයක් ඔයාගේ මතකයෙන් ලිව්වා. හරිද? මම දැන් අද මෙහෙම කියන්නේ අලුතෙන්ම සම්බන්ධ වෙච්ච ඇටි ක්ලාස් එකට අපේ ක්ලාස් එකේ කලින් ඉන්න ළමයිනුත් ඇති. ඔක්කොම ඉන්න හින්දා කිව්වේ. හරිද? ඔයාලට පාඩම් කරන්න ලේසිම ක්‍රමය නිකම්ම ඒ කොලේ දිහාම නැත්නම් ඔයා පාඩම් කරන නෝට් එක දිහාම බලන් පාඩම් කරන්න එපා. ගත්ත කොලයක් මතකයෙන් ලිව්වා බලන්න කොච්චරක් ඔයාලා ලිව්ව හැකිද කියලා. ලියන්න ටයිම් එක මදි වගේ නම් විස්තර කිරීම කෙසේ වෙතත් ප්‍රධාන සාධක ටික. ප්‍රධාන සාධක වලින් ප්‍රධාන සාධක 6වත් මතකයෙන් ලියන්න ඕනේ. හරිද? හරි. අන්තිම ටික ආයෙ කියන්න. පැහැදිලි කිරීමද? ඉන්නම එක සැරයක් මුලින් ඉඳන් කියන්න. පාලිත තත්ත්වය යටතේ භෝග වගාව කියන්නේ
වායව හා පාංශු යන පාරිසර සාධක දෙකම භෝගයට උචිත වන අයුරින් කෘතිමව පාලනය කර භෝග වර්ධනය අස්වැන්නේ ගුණාත්මක භාවය වැඩි කර ගැනීමට කටයුතු කිරීමයි. හරිද? බැරි වෙච්ච තැනක් තියනවා නම් චුට්ටක් තියලා ඊටු ටික ලියා ගන්න. නැත්නම් අපිට වෙලා මදි වෙයි. ක්ලාස් එක අන්තිමට ක්ලාස් එකට එන ළමයි අපිට අන්තිමට නෝට් එක ලියාගත්ත ළමයි චුට්ටක් ගෲප් එකට ෆොටෝ එකක් දාන්න. හරිද? හරි. මම සාධක ටික ලියන් යන්නම්. ඔයා ලියලා තියෙන සාධක තියනවා නම් හරි දාගන්න. ඔයා ලියලා නැති සාධක තියෙනවා නම් ලියා ගන්න. හරිද? තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මෙහෙම කියද්දි අහන්න. මොකද දැන් අපි අද ක්ලාස් එකේ ලොකු ටයිම් එකක් ගන්න විස්තර කිරීමක් නෙමෙයි කරන්නේ. කෙලින්ම ඔයාලට මේක එසේ එකක් ආවොත් එක්සෑම් එකට ඔයා කොහොමද ලියන්න ඕනේ? මොන කරුණු ලියන්න ඕනේ කියලා සාකච්ඡා කරන එක. අපේ ක්ලාස් එකේදී නම් අපි ටිකක් සවිස්තරාත්මකව එසේ එකක් සාමාන්‍ය පැය භාගයකට කිට්ටු වෙන්න විස්තර කරලා සාකච්ඡා කරනවා. හරිද? හරි. පළවෙනි එක තමයි මොකද්ද? පළවෙනි එක අහිතකර පරිසර තත්ත්වවලදී වද භෝග වගා කළ හැකි වීම. අහිතකර පරිසර තත්ත්වවලදී වද භෝග වගා කළ හැකි වීම. දැන් බලන්න ළමයි මේක සාමාන්‍යයෙන් මේක එක පොයින්ට් එකක් වන සාමාන්‍ය ටිකක් දිග පොයින්ට් එකක්. දැන් ඔයා එසේ එකකට වගේ පාඩම් කරලා මේ වගේ දිග පොයින්ට් පාඩම් කරනට වැඩිය කෙටි පොයින්ට් පාඩම් කරගන්නක ඔයාලට වාසියයි. යන වෙලාව ඉතුරු වෙනවා. අනික හම්බෙන්නේ එකම ලකුණු ගන්න. ඊගාව පොයින්ට් එක, ඒ කියන්නේ ප්‍රධාන දෙවෙනි සාධකයේ රෝග හා පරිබෝධ හානි වලින් භෝග ආරක්ෂා කර ගැනීමට. රෝග හා පරිබෝධ හානි වලින් භෝග ආරක්ෂා කර ගැනීමට. තුන්වෙනි ප්‍රධාන සාධකය වැඩි අස්වැන්නක් ලබා ගැනීමට. දැන් මේවා කොහොමද වෙන්නේ කියලා අපි ඊළඟට සාකච්ඡා කරනවා. හරිද? තුන්වෙනි එක වැඩි අස්වැන්නක් ලබා ගැනීමට. හතරවෙනි ප්‍රධාන සාධකය දැන් මේවා එක ළඟින් යන ඒවා. හරිද? ඊගාවට බලන්නකො දැන් අපි තුන්වෙනි එක ලියුවේ වැඩි අස්වැන්නක් ලබා ගැනීමට. හතරවෙනි එක ඉහළ ගුණාත්මකින් යුතු අස්වැන්න ලබා ගැනීමට. බලන්න එකම වගේ නේද කියලා. ඉහළ ගුණාත්මයෙන් යුත් අස්වනු ලබා ගැනීමට. පස්වෙනි සාධකයේ කෙටි කාලයකින් අස්වනු ලබා ගැනීමට. ඔක්කොම එක වගේ බලන්න.
ඔයාලට මේ වගේ කොටස් මතක තියාගත්තාම පොඩි තැන් වෙනස්. මෙතන ඉහළ ගුණාත්මයෙන් මෙතන වැඩි අස්වැන්න නම් මෙතන කෙටි කාලයක්. කෙටි කාලයකින් අස්වනු ලබා ගැනීමට. අස්වනු ලබා ගැනීමට. දැන් මෙහෙම එසේ ලියලා අපි අගෝස්තුවේදී පටන් ගන්නවා පාස් පේපර්ස්. එතකොට ඔයාලා ඒ දවස්වලට මම එසේ වෙනම ලියනවා ටයිමින් තියලා එසේ ලියවනවා. එතකොට ඔය එසේ ලියන ගොඩක් අය ටයිම් මදි වෙන එක හැදෙනවා. හරිද? බය වෙන්න එපා. ඒකින්ද දැන්ට ටයිම් මදි නම් ලියා ගන්න. අපිට තව කල් තියෙනවා. අපි තියෙන කාලේ උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. හරි. අපිට සාධක 10ක් තියෙනවා. මම මෙතන 5ක් ලියලා තියෙනවා. මේ පහම විස්තර කරලා ඉන්නම්. හරිද? ඊට පස්සේ මකලා ඊළඟ ටික ලියන්නම්. පළවෙනි එක යටතේ ලියා ගන්න. දැන් මේ ඉසේ එක ලියන්නේ ළමයි ඔයාලා විනාඩි 10යි. දැන් අපි මේක පැය භාගයක් විනාඩි 20ක් විතර ගන්න කතා කළාට ඔයාලට පේපර් එක දුන්නාම ඔයා විනාඩි 10න් මේක ලියන්න ඕනේ. උපරිම විනාඩි 12ක් විතර. ඊට වැඩි කාලයක් ගන්න බෑ. මොකද තව ඔයා ඔක්කොම 12ක් ලියන්න බෑ පේපර් එකේ. නේද? එකේ එකක් විතරක් නෙමෙයිනේ. ලිව්ව හැඳින්වීම, ලිව්ව ප්‍රධාන පොයින්ට් ටික ඒකේ අඩිතෙන් විස්තර කරගෙන ගියා. ප්‍රධාන පොයින්ට් ටික ලියලා ආයෙ පොයින්ට් එක ලියලා විස්තර කරන්න ඒව කරන්න එපා. කෙලින්ම හැඳින්වීම ලිව්වා, ප්‍රධාන පොයින්ට් එක දැම්ම අංක 1 ලිව්වා, එක යටතේ ඒක විස්තර කරලා ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එකට ගියා. හරි. යම් පළවෙනි පොයින්ට් එකට අපි ලිව්ව මොකද්ද? අහිතකර පාරිසරික තත්ත්වය යටතේ භෝග වගා කළ හැකි වීම. ඒක යටතේ ලියා ගන්න. ප්‍රශස්ත භෝග වර්ධනයක් සඳහා ස්වභාවික පරිසර තත්ත්ව පාලනය කිරීමෙන් ප්‍රශස්ත භෝග වර්ධනයක් සඳහා ස්වභාවික පරිසර තත්ත්ව පාලනය කිරීමෙන් අහිතකර පාරිසරික තත්ත්වයන්ගෙන් වන බලපෑම අවම කරගත හැක. අහිතකර පරිසර තත්ත්වයන්ගෙන් වන බලපෑම අවම කරගත හැක. හරිද? හරි. දෙවැනි ප්‍රධාන පොයින්ට් එක යටතේ ලියා ගන්න. ඒ කියන්නේ රෝග හා පලිබෝධ හානි වලින් භෝග ආරක්ෂා කිරීම කියන එක යටතේ මෙහිදී සංවෘත පරිසරයක සංවෘත මෙහෙම සංවෘතයි කියන්නේ විවෘත නෑ. ඒ කියන්නේ වැහිලා වටෙන්න. සංවෘත පරිසරයක සංවෘත පරිසරයක් තුල භෝග වගා කරන බැවින් සංවෘත පරිසරයක් තුල භෝග වගා කරන බැවින් රෝගකාරක සහ පලිබෝධ වලට වගා කරන භෝගයට හානි කිරීමට නොහැක. නැත්නම් හානි කළ නොහැක. රෝගකාරක හා පලිබෝධ වලට වගා කරන භෝගයට හානි කළ නොහැක. එනිසා කුමිනාශක වලින් තොර අස්වනු ලබාගත හැක. හරි. ඊගාවට තුන්වෙනි පොයින්ට් එක හරියටම පළවෙනිද ලියා ගන්න බැරි වෙච්ච කවුරු හරි නම් චුට්ටක් මැසේජ් එකක් දාන්න ආයි කියන්න. තුන්වෙනි ප්‍රධාන පොයින්ට් එක වැඩි අස්වැන්නක් ලබා ගැනීම කියන එක යටතේ පාලිත තත්ත්ව යටතේ වගා කරන බැවින් පාලිත පරිසර තත්ත්ව යටතේ කියලා දාගන්න. පාලිත පරිසර තත්ත්ව යටතේ වගා කරන බැවින් භෝගයට අවශ්‍ය
භෝගයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය. අකුරෙන් ලියන්න එපා CO2 කියලා ඉලක්කමෙන් දාගන්න. CO2 සාන්ද්‍රණය කියලා කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ප්‍රශස්ත මට්ටමින් පවත්වාගත හැකි හේයින් ප්‍රභාෂාශ්ලේෂණය ඉහළ යෑමෙන් පාලිත පරිසර තත්ත්ව යටතේ භෝග වගා කරන නිසා ඉහළ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් ලබා දීමෙන් නැත්නම් ඉහළ කාබන් ඩයොක්සයිඩ් මට්ටමක් පවත්වා ගැනීමෙන් ප්‍රභාසංශ්ලේෂණය වැඩි වී වැඩි අස්වැන්නක් ලබාගත හැකිය. ඒකේ අඩතේම ලියාගන්න ශීත කාලවලදී කෘතිමව ආලෝකය සැපයීමෙන් අස්වැන්න වැඩි කරගත හැක. ශීත කාලවලදී කෘතිමව ආලෝකය සැපයීමෙන් අස්වැන්න වැඩි කරගත හැකිය. ඔන්න දැන් අපි පළවෙනි එක කතා කළා, දෙවෙනි එක කතා කළා, තුන්වෙනි එක කතා කළා. ඊට පස්සේ තියෙන අපිට හතරවෙනි සාධකය. හතරවෙනි එක මොකද්ද? ඉහළ ගුණාත්මයෙන් යුතු අස්වැන්න ලබාගත හැකි වීම. ඒකේ යටතේ ලියා ගන්න ගුණාත්මක භාවය ඉහළයි කියන්නේ දැන් අපි සාමාන්‍ය දිනදා පාවිච්චි කරන ඒවා කොහොමද වවන්නේ? සාමාන්‍ය කෘමිනාශක භාවිතා වෙනවා අනිවාර්යයෙන්. කෘමිනාශක භාවිතා නොවන ඒවා අඩුයි. ගුණාත්මක භාවය ඉහළයි කියන්නේ දැන් මේව ගත්තාම පරිසර තත්ත්ව පාලනය කළ මේ වවන භෝග හින්දා ඒ ගෘහ තුලට නැත්නම් භෝග වගා කරන තැන් වලට කෘමීන්ට ඇතුල් වෙන විදිහක් නැහැ. පරිසරයේ වටින්ම වැහිලා තියෙන්නේ. එතකොට ඒකට කෘමිනාශක භාවිතා කරන්න උවමනාවක් වෙන්නේ නැහැ. අවශ්‍ය පොහොර ටික විතරයි. එතකොට අර කෘමිනාශක භාවිතය අවම නිසා විස ඇති වෙන්නේ නැහැ. දැන් අපි කියන්නේ කෘමිනාශක භාවිතා කරනම කන්න හොඳ නැහැ. විසයි දැන් අපි කන බව ඇත්ත. ඒකට හොඳ නැහැ කියලා මතයක් තියෙනවානේ. එතකොට දැන් මේවා ගුණාත්මක භාවය ඉහළයි. ඒ වගේම තමයි සාමාන්‍ය එළවලුවක් සහ මේ එළවලුවක් ගත්තාම මේ එළවලුවක් නිෂ්පාදනය කරන්න. එළවලු හෝ පළතුරු ඒවා නිෂ්පාදනය කරන වැඩි පිළිවෙලක් දාන්න සිද්ධ වෙනවා. දැන් අරක විමුක්ත පරිසරනේ හැදෙන ළමයි. දැන් මේක විශේෂ පාදිත පරිසර තත්ත්වයට හදද්දී මේක හදන්න නිෂ්පාදනයට වැඩි පිළිවෙලක් දාන්න සිද්ධ වෙනවා. හරි. ඒක යටතේ ලියා ගන්න ඉහළ ගුණාත්මක අස්වැන්න ලබාගත හැකි වීම කියන එක යටතේ ලියා ගන්න කෘමි හා පලිබෝධ හානි අවම බැවින් අස්වැන්න වල ගුණාත්මක භාවය ඉහළ මට්ටමක පවත්වාගත හැකිය. දැන් ඔයා මේවා ලියද්දී සමහර ඒවා වගේ හිතන්නකෝ ඔයාලා නිකන් මේ විස්තර කිරීම මදි වගේ. ඔයා අතින් දාලා ලියන්න. මොනවද අතින් දාන්නේ? වැරදි දේවල්ද? නෑ අතින් දාන්නේ මෙහෙමයි. දැන් මේ වගේ එක ලියන්න පුළුවන්. මෙලෙස පාඩ තත්ත්වයටතේ භෝග වගා කරන බැවින් කුමින්ගේ හානිය අවමයි. එනිසා භෝගයේ ප්‍රශස්ත වර්ධනයක් තියෙනවා. වැඩි අස්වැන්න ලබා ගන්න පාන්නේ එහෙම පොඩි කෑලි එකතු කරලා ඔයා වාක්‍යයක් හදලා ඒවා වැරදි කියලා ගන්න බෑනේ. ඔයා කියන එක ඇත්ත. නේද? එතෙන්ට ගැලපෙන විදිහට ඔයා චූටි කෑලි එකතු කරලා අතින් හදාගෙන වාක්‍යයක් දාගන්න. එහෙම දැම්මයි කියලා ඔයාලා වැරදි දාන්නේ. මොකද වැරදි දාන්නේ? ඔයා කියලා තියෙන වැරදි දෙයක් නෙමෙයි. ඒකට අදාළ වැත්ත. මෙහෙම කෘමිනාශක භාවිතයක් නැහැ. පාලිත තත්ත්වයට යටතේ වගා වෙන නිසා භෝගයේ ගුණාත්මක භාවයෙන් ඉහළයි. නැත්නම් වැඩි අස්වැන්න ලබා ගන්න පුළුවන්. හරිද? හරි. දැන් මේ අපි කතා කරපු හතරවෙනි එක නම් කිව්ව එක රූලක් වගේ ඇති ලොකු විස්තර කිරීමක් නැහැ. හරිද? ඊළඟ එක තමයි පස්වෙනි එක
කෙටි කලකින් අසුණු ලබාගත හැකිවීම. කෙටි කලකින් අසුණු ලබාගත හැකිවීම. අපි කලින් කතා කළා පරිසර සාධක යටතේ මොනවාද පාලනය වෙන ප්‍රධානම සාධකයේ පාලිත පරිසර පද්ධතියක් තුළ පාලනය වෙන ප්‍රධානම වායව පරිසර තත්ත්ව මොනවාද? උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය. ලියා ගන්න. උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීම නිසා ශාකයේ ජෛව රසායනික ක්‍රියා වේගවත් වී කෙටි කාලයක් තුළදී අස්වනු ලබාගත හැකිය. හරිද? හරි. ඔය පහෙන් ලියා ගන්න බැරි වෙච්ච මොනවා හරි තියනවද? ඊළඟ සාධක පහට යන්න කලින් අහන්නේ. දැන් මොනවා හරි ලියා ගන්න බැරි වෙච්ච තැනක් තියෙන චුට්ටක් මැසේජ් එකක් දාන්න. නෑ නේද? හරි. මම එහෙනම් මේ පහ මකනවා. මේකෙම ඊළඟ ටික මම ඊළඟ සාධක පහට යන්නේ. හරිනේ? දැන් ඔයාලා තියරි හොය ඉන්න එපා. හරිද? තව මාස 5ක් වගේ කෙටි කාලයක් නේ තියෙන්නේ. මම තියරි ඉවර වෙලා පාඩම් කරන්න ගන්නවා. ඒවා වෙන්නේ නැති වැඩ. දැන් අද මේක ඉවර වුණාම ක්ලාස් එක මේ පාඩමේ මේසේ ටික මතක තියාගන්න. ඔක්කොම සාධක මතක නැති වෙන්න පුළුවන්. ඒක ඇත්ත. මේ විනාඩි ගානකට කතා කරලා කියලා සාධක 10ක් 15ක් ඔලුවට යන්නේ නැහනේ. ඉවර වෙලා නෝට් එක තව දැන් අපි ලියාගත්ත දෙතුන් සැරයක් කියලා හෙට උදේටත් බලන්න. එතකොට මතක හිටිනවා. දැන් මගේ පැත්තෙන් මම කොච්චර කරත් බෑ. ඔයාට උමනාව තියෙන්න ඕනේ. උමනාව තියෙන්න ඕනේ කියන්නේ මොකක්ද? අනේ මට හරි උමනාවයි මම එහෙම කිව්වයි කියලා පාඩම් හිටින්නේ නැහැ. හරිද? ඔයා පාඩම් කරන්නම ඕනේ. හරි. යන් ඊළඟ සාධක ටිකට 6 වෙනි සාධකයේ ඉඳන් මම ලියන්නම්. 6 වෙනි සාධකයේ ඉඳන් අවාරයේ උද අසුණු ලබාගත හැකිවීම. අවාරයේ උද අස්වනු ලබාගත හැකිවීම. අස්වනු ලබාගත හැකිවීම. හත්වෙනි පොයින්ට් එක අඛණ්ඩව අස්වනු ලබාගත හැකිවීම. අඛණ්ඩව අස්වනු ලබාගත හැකිවීම. අඛණ්ඩව අස්වනු ලබාගත හැකිවීම. දැන් ඔයා ලියලා ඉවරයි නම් මම මේක ලියනකම් අනිත් සාධක ටික කියව ගන්න. ඒ ටික මතකයි නම් මතකෙන් ආයෙ කොලයක ලියන්න. වෙලාව අහක යවන්න එපා. පොඩි වෙලාවක් වටිනවා. 8වෙනි එක අතු කැබලි මුල් අද්දවා ගැනීමට. අතු කැබලි මුල් අද්දවා ගැනීමට. අතු කැබලි මුල් අද්දවා ගැනීමට. 9වෙනි සාධකයේ බද්ධ පැල රැක බලා ගැනීමට. බද්ධ පැල රැක බලා ගැනීමට. 10
10 විවිධ දේශගුණික කලාප වලට ආවේනික වූ භෝග වගා කළ හැකි වීම. මෙහෙම දාන්න. විවිධ දේශගුණික කලාප වලට ආවේනික වූ භෝග ආවේනික වූ භෝග ඕනෑම දේශගුණික කලාපයක වගා කළ හැකි වීම. හරි. ඔන්න අපි 10ක් කතා කළා. කතා කළේ නෑ 5ක් කතා කළා 10න්. මීට අමතරව තව කියන්න පුළුවන් ප්‍රභා සංවේදී භෝග වලට අවශ්‍ය දිවා කාලය පාලනය කිරීමට ආයි කියන්න පුළුවන් පටක රෝපිත පැල සාමාන්‍ය පරිසරයට අනුවර්තනය වීම සඳහා. හරි. දැන් අපි මෙතෙන් විස්තර කරගෙන යන්න. 6 වෙනි එක. අවාරයේ අසුණු ලබාගත හැකි වීම. කොහොමද අවාරයේ අසුණු ගන්න ළමයි? දැන් මෙහෙමනේ. දැන් ඔය එක එක ඒවාට කාලා කියලා තියෙනවනේ. දැන් රඹුටන් වාරේ, අඹ වාරේ කියලා තියෙනව නේද? ඒවට බලපාන පරිසර සාධක කාලෙන් කාලට දැන් වැහි කාලෙට අඹ රහ නැහැ කියනවා. ඒ ඇයි ඒ වැස්ස වැඩි වුණාම පළතුරේ රසවත් බව අඩු වෙනවා කියනවා. මේවට එක එක හේතු බලපානවනේ. දැන් පාලිත තත්ත්වයට භෝග වගා කරද්දී දැන් ඒ වගේ පරිසර සාධක වල බලපෑමක් නැහැ. වර්ෂාවෙන් හානියක් වෙන්නේ නැහැ. උෂ්ණත්වය භෝගයට අවශ්‍ය විදිහට පාලනය වෙනවා. එතකොට ඒ අවශ්‍ය විදිහට පාලනය වෙන හින්දා අඹ වාර රම්බුටන් වාර කියන අවුරුද්ද පුරා අඹ ගන්න පුළුවන්. අවුරුද්ද පුරාම රම්බුටන් ගන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් තමයි කියන්නේ. අඹ රම්බුටන් විතරක් නෙමෙයි මම ඔයාලා දන්න උදාහරණයක් අරගෙන කතා කළේ. පොදුවේ කියන්නේ ඒ වගේ පරිසර සාධක බලපෑම අවම නිසා වසර පුරාම ඒ වගේ අසුණු ලබා ගන්න පුළුවන් කියලා. හරි. අවාරයේ අසුණු ලබාගත හැකිවීම කියන එක යටතේ ලියා ගන්න. ආලෝකය, උෂ්ණත්වය, වර්ෂාපතනය. ආලෝකය, උෂ්ණත්වය, වර්ෂාපතනය යන සාධක පාලනය කළ හැකි බැවින් අවාරයේ වද අස්වනු ලබාගත හැකිය. එනිසා ගොවියාට තම අස්වැන්නෙන් වැඩි මිලක් ලබාගත හැක. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් අර මම කලින් කිව්වා වගේ රඹුටන් වාර රඹුටන් ගෙඩිය රුපියල් 5යි නම් රඹුටන් කාලේ නැති. ඒ කියන්නේ රඹුටන් අවාර රඹුටන් ගෙඩියක් කීයද? අනිවාර්යෙන් 5ට වැඩිනේ. රඹුටන් සුලභ වෙන්න ගාන මොකද වෙන්නේ? ගාන එන්න අඩු වෙනවා. ඒක සුලභ නැත්තම් ඒ කියන්නේ අපිට හොයාගන්න අඩුයි නම් ගාන එන්න වැඩි වෙනවා. අපිට ඕක ඉකෝන් පාඩමේ කතා කරන්න තියෙනවා. ඔයවා පොඩ්ඩක් ඔය ප්‍රස්තාර ගැන විස්තර දීලා අපි ඒව අන්තිම කතා කරලා බලමු. අන්න එතකොට ගොවියට වැඩි මිලකට අලෙවි කරන්න පුළුවන් නිසා අවාරේදී වැඩි මිලක් ලබා ගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ ඔය. හරි. අපි යන් ඊළඟ සාධකය මොකද්ද? 7 වෙනි එක අඛණ්ඩව අසුණු ලබාගත හැකි වීම. අඛණ්ඩව අසුණු ලබාගත හැකි වීම. ඒක යටතේ ලියා ගන්න. බොහෝ අවස්ථාවල
විවිධ වගාවන් කන්‍යයන්ට පමණක් සීමා වනුයේ. කන්‍යයන්ට පමණක් සීමා වනුයේ. කන්‍යයන්ට කියන්නේ දැන් වීවල එහෙම යල කන්නේ මහ කන්නේ කියලා බෙදනවනේ. ඒ වගේ යල කන්නේ මහ කන්නේ නෙමෙයි. ඒ කියන්නේ කාලයකට විතරක් සීමා වෙන්නේ. කන්නේකට පමණක් කියන්නේ කාලයකට විතරක් කියන එක තමයි උතනින් අදහස් වෙන්නේ. හරිද? බොහෝ භෝග කන්‍යයන්ට පමණක් සීමා වනුයේ වර්ෂාපතනය සහ ආලෝකයේ බලපෑම නිසාය. වර්ෂාපතනය හා ආලෝකයේ බලපෑම නිසාය. නමුත් පාලිත තත්ත්වය යටතේදී මෙම සාධක කෘතිමව පාලනය වන බැවින් නැත්නම් කෘතිමව පාලනය කරන බැවින් වසර පුරාම අඛණ්ඩව අස්වනු ලබාගත හැකිය. හරිද? 7 වෙනි එක ඔයා උපරිම 6ක් මතක තියාගත්තා නම් ඇති. හරිද? මම දැන් මෙතන 10ක් කතා කළාට ඔයා උපරිම 6ක් මතක තියාගත්තා නම් ඇති. අර මම කලින් කිව්වා වගේ මේ අස්වනු කියලා දැන් අපි කීප හොලකම මෙතන සාකච්ඡා වුණානේ. අවාරේ අස්වනු, අඛණ්ඩව අස්වනු, සාමාන්‍ය කෙටි කාලයකින් අස්වනු, ඉහළ ගුණාත්මයෙන් යුත් අස්වනු, වැඩි වශයෙන් අස්වනු. අස්වනු වලින්ම 5ක් සාකච්ඡා වෙලා තියෙනවා. ඒ පොඩි වචන ටික මතක තියාගන්න. එතකොට ඔයා චුට්ටයි වෙනස් කරලා ලියන්න තියෙන්නේ. මම මේ කියන්නේ ඔයාලට පාඩම් කරන්න ලේසි කොටස්. දැන් ඔයා මේක පාඩම් කරන ගමන් මුල පළවෙනි පොයින්ට් එකේ ඉඳන්ම පාඩම් කරන්න සෑහෙන try එකක් දෙනවනේ. මේක විතරක් නෙමෙයි තව සබ්ජෙක්ට් දෙකකුත් තියෙනවා. අපි කරන අඩු කාලෙකින් වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න, වැඩිපුර ප්‍රමාණයක් අපි පාඩම් කරගන්න ඕනේ. ඔච්චර නෙවෙයි. වෙන දෙයක් නෑනේ. ඒකින්ද මේ මම කියන්නේ පොඩි පොයින්ට් ඔයාලට ලේසි දැන් මේ වගේ අල්ලගන්න. අපි කතා කරගෙන යද්දි. හරි. අපි දැන් අඛණ්ඩ වස්තු ලබා ගැනීම කතා කළා. ඊළඟට අතු කැබලි මුල් අද්දවා ගැනීම. අතු කැබලි මුල් අද්දවා ගැනීම කිව්ව ගමන්. හරිද? කොහේ වුණත් අතු කැබලි මුල් අද්දවා ගැනීම කිව්ව ගමන් ඔයාලට එකක් මතක් වෙනවා. මොකද්ද? උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය. ඔය සාධක දෙකම ඉහළ මට්ටමක පවතිද්දී මුල් ඇදීම වේගවත් වෙනවා. මොනවාද සාධක දෙක? උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය. හරිද? උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීම මගින් අපිට මුල් ඇදවීම වේගවත් කරන්න පුළුවන්. ඕක මතක තියාගන්න. ඕක අපිට ලියන්න පුළුවන් මොකක්ද දන්නවද? ප්‍රභා සංශ්ලේෂණයේ බලපෑම. දෙවනි පාඩමේ අපි මේ කතා කරනවානේ ආලෝකයේ බලපෑම. එක සාධක වර්ෂාපතනය හිතකර බලපෑම ඒ වදී ආලෝකයේ බලපෑම යටතේ බලන්න අපි සාකච්ඡා කරපු පේපර්ස් අරන් ඔය ආර්ද්‍රතාවයේ බලපෑම එහෙම යටතේ මේක ලියන්න පුළුවන්. දැන් මෙතන මේ පාළිත තත්ත්වයටදී භෝග වගාවලිත් අපිට අහු වෙනවා. දෙවෙනි පාඩමෙත් අහු වුණා. තව ඉස්සරහටත් තියෙනවා මේක හම්බෙන තැන්. ඒ නිසා ඔයා මතක තියාගන්න මෙච්චරයි. මුල් අදිනවා නම් ශාකයක් කොහොමද? ඉහළ උෂ්ණත්වයක් සහ ඉහළ ආර්ද්‍රතාවයක් යටතේ තමයි මුල් ඇද්දීම සිද්ධ වෙන්නේ. හරි. මේක යටතේ ලියාගන්න. ප්‍රචාරක ව්‍යුහය තුල ඉහළ උෂ්ණත්වයක් හා ඉහළ ආර්ද්‍රතාවයක්. ඉහළ උෂ්ණත්වයක් සහ ඉහළ ආර්ද්‍රතාවයක් පවත්වා ගැනීම මගින් අතු කැබලි තුල වූ ජෛව රසායනික ක්‍රියා වේගවත් වී මුල් ඇද්දවීම සාර්ථකව සිදුවේ. හරිද? මුල් ඇද්දවීම සාර්ථකව සිදුවේ. හරි. දැන් 9 වෙනි එකට
9 වෙනි එකට 9 මොකද්ද? බද්ධ පැල රැක බලා ගැනීම. බද්ධ පැල රැක බලා ගැනීම. ඒකේ අටතේ ලියා ගන්න බද්ධ පැල නිෂ්පාදනයේදී බද්ධ සංධි අපි 8 වෙනි පාඩමේ හරිද 8 වෙනි පාඩමේ ශාක ප්‍රචාරණයන්ට මේ බද්ධ ක්‍රම කතා කරනවා. අපි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් මෙන්න මෙහෙම බද්ධ කරන ස්ථාන තියෙනවානේ. මෙතන එක එක හැඩවල කපනවා. මේ හැඩය අනුව තෙස් බද්ධය, ටී බද්ධය, පැලස්තර බද්ධය කියලා බෙදෙනවා. අපි ගමුකෝ පැලස්තර බද්ධයක්. මෙන්න එහෙනම් පැලස්තරයක් දාන්න. දැන් මේකට එතකොට දැන් උඩින් මේ භෝගේ මොකක් හරි දැන් භෝග දෙකක් නේ අපි ගන්නෙ. වැඩි විස්තර දෙලි කතා කරමු. අපි බද්ධ කරන එක අනුජය ගන්න එක ග්‍රාහකය. අපිට දැන් ඕනේ මේ අනුජය තමයි වර්ධනය කරලා හදාගන්න. ග්‍රාහකයට ගන්නෙ මොකද්ද? සාමාන්‍ය දේශීය ඔලොත්තු වෙන ප්‍රභේදයක්. අනුජය සඳහා තමයි ගන්නේ අපිට අවශ්‍ය වැඩි දියුණු කරපු ප්‍රභේදය. හරිද? මේ ප්‍රභේද හැදෙනකම්, ඒ කියන්නේ මේකේ හැදිලා වර්ධනය වෙනකම් රැක බලා ගන්න ආරක්ෂිත ව්‍යුහ නැත්නම් ප්‍රචාරණ ව්‍යුහ යොදා ගන්නවා. දැන් මෙතන බද්ධය සාර්ථක වෙනකම් මේක ඉතුරු වෙන මෙහෙම වටේ වෙලනවා. වෙලන්නේ යටින් නම් උඩ ඉඳන් යටටද? මෙහෙමද වෙලන්නේ? එහෙම නැත්නම් මෙහෙමද වෙලන්නේ? මතකද? උඩ සිට යටට වෙලන්නේ නැහැ. යට සිට උඩට තමයි වෙලන්නේ. හරිද? හරි දැන් මතක නැත්නම් කමන්නේ. අපි බලමු ඉස්සරහට සාකච්ඡා කරද්දී බද්ධ පැලවල සංධි ස්ථාවර වන තෙක් රැක බලා ගැනීම සඳහා පාලිත තත්ත්වයට ප්‍රචාරක වීම නැත්නම් මෙම පරිසර තත්ත්වයට පාලිත පරිසර තත්ත්ව නැත්නම් මෙම පරිසර තත්ත්ව යටතේ යොදා ගන්නා ව්‍යුහ භාවිතා කරයි. ආයි කියන්නම් ඒක බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා ලියා ගන්න. බද්ධ පැල නිෂ්පාදනයේදී බද්ධ සංධිය ස්ථාවර වන තෙක් රැක බලා ගැනීම සඳහා මෙම ප්‍රචාරක ව්‍යුහ භාවිතා කරයි. ගැලපෙන්නේ නැහැ වගේ නම් ප්‍රචාරක ව්‍යුහ කියන එක අයින් කරලා ඔයාලා දාගන්න. පාලිත පරිසර තත්ත්ව යොදා ගනි. හරි. හරි නේද? 9 වෙනි එක හරි. ඊට පස්සේ 10 වෙනි එක. 10 වෙනි එකේ මොකද්ද කියන්නේ? දැන් මේක දිග සාධකයක් ළමයි. බලන්නකෝ මේ සාධකයේම ලියන සාමාන්‍ය යන රූල් දෙකක් තුනක් විතර. ඔයාලා මතක තියාගන්න පුළුවන් නම් අවුලක් නැහැ. හැබැයි මේ කෙටි ෂෝට් ඒවා මතක තියාගන්න try කරන්න. ඒවා මතක තියාගන්න එක ඔයාට ලේසි. මොකද එකම ලකුණු ප්‍රමාණය ලැබෙන්නේ. ඔයා දිග සාධකයක් ලියුවක ලැබෙන ලකුණු ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඔයාට වෙලාව අඩු කරලා කාලය ඉතිරි කරගන්න පුළුවන් හොඳම දේ තමයි කෙටි කොටස් ලියන එක. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ. ඔයා පාඩම් කරද්දී දිග පොයින්ට් නැතුව කෙටි පොයින්ට් වලින් පාඩම් කරන්න කියලා. කියවද්දී අවුලක් නැහැ. ඔක්කොම ටික කියව ගන්න. ඒක MCQ එකක් වගේ આવොත් ඉඳ ගහන්න වගේ දැනන් ඉන්න බෑ. සාමාන්‍යව පාඩම් කරන ටයිප් එකට පාඩම් කරද්දී ෂෝට් පොයින්ට් වලින් පාඩම් කරලා මතක තියාගන්න. හරි. අපි යන් අන්තිම එකට මොකද්ද? විවිධ දේශගුණික කලාප වලට ආවේනික වූ භෝග ඕනෑම දේශගුණික කලාපයක වගා කළ හැකි වීම. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් කැරට් ලීස් වගේ භෝගයක්. ඒවා වැයෙන්නේ සාමාන්‍ය මූලික ප්‍රතිවලනේ. අපි ගෙනල්ලා හිතෙව්වොත් හරිද? මෙහි හැදෙනවා. හැබැයි ප්‍රශස්ත ඵලදාවක් ලැබෙන්නේ නැහැ. මොකද මෙහි මොනවාද? පරිසරයේ උෂ්ණත්වය වැඩි. රාත්‍රී කාලයේ උෂ්ණත්වය නුවරඑළියට සාපේක්ෂව මෙහි කොහොමද? මෙහි වැඩිනේ. කොහොමද නුවරඑළිය රාත්‍රී කාල උෂ්ණත්වය අඩුයි. අපිට සාපේක්ෂව ඒක නිසා බලාපොරොත්තු වෙන ප්‍රශස්ත ස්වනක් ලබා ගන්න බෑ. හැබැයි
දැන් අපි මොකද්ද කතා කරන්නේ මේ පාලිත පරිසර තත්ත්වයට දෙන. ඒ කියන්නේ පරිසර තත්ත්ව පාලනය කරන ලද. ඒ වගේ ව්‍යුහයක් තුළ අපිට උෂ්ණත්වය පාලනය කරන්න පුළුවන්. එතකොට අපිට මේ ඒ කියන්නේ අපේ තෙත් කලාපය වගේ ප්‍රදේශයක වුණා කැරට් ලීස් වගේ භෝග වගා කරන්න පුළුවන්. කොහොමද වගා කරන්නේ? උෂ්ණත්ව පාලක දියනවා. අපි දැන් තව ඉස්සරහට කතා කරනවා හරිතාගාරයක් තුල සැකස්ම කොයි වගේද පහතරට ප්‍රදේශයක භෝග වගා කරද්දී උෂ්ණත්වය ඉහළ යන ඒවා නවත්ත ගන්න මොනවද කරන්න ඕනේ? එතකොට අපි බලමු. මේ වගේම තව දවසක අපි ආයෙ කතා කරද්දී කතා කරමු. හරි ඒකේ යටතේ මෙහෙම ලියා ගන්න භෝගවලට අවශ්‍ය දේශගුණික සාධක පාලිත තත්ත්වයටතේ පවත්වා ගන්නා බැවින් සෞම්‍ය කලාපීය භෝගයක් වුවද නිමර්තන ප්‍රදේශවල වගා කළ හැකිය. නැත්නම් නිවර්තන කලාපවල වගා කළ හැක. හරි. ඔන්න අපේ පළවෙනි එසේ එක ඉවරයි. ඊළඟට මොකද දෙවෙනි එසේ එක දීලා තියෙන්නේ? දෙවෙනි එසේ එකේ තියෙන්නේ తాවකාලික ප්‍රචාරක ව්‍යුහ විස්තර කරන්නනේ. එහෙම නේද තමයි තියෙන්නේ? ඔව්. తాවකාලික ප්‍රචාරක ව්‍යුහ විස්තර කරන්න කියන දෙවෙනි ප්‍රශ්න දීලා තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා తాවකාලික ප්‍රචාරක ව්‍යුහ විස්තර කරන කලින් මොනවද ප්‍රචාරක ව්‍යුහ තියෙන්නේ? ප්‍රචාරක ව්‍යුහ බෙදෙන්නේ කොහොමද කියලා ඔයාලා දැනගෙන ඉන්න බෑ. ඔයාලට අදහසක් තියෙන්නේ. එහෙම නැතුව මේවා తాවකාලිකද මේවා ස්ථිරද කියලා කොහොමද අපි වෙන් කරන්නේ නේද? ප්‍රචාරක ව්‍යුහ කියන එක හරියද? ඉස්සෙල්ලාම මේක දැන් ලියද්දී ඔයා ප්‍රචාරක ව්‍යුහ කියන්නේ මොකද්ද? ප්‍රධාන එක ප්‍රචාරක ව්‍යුහනේ. ප්‍රචාරක ව්‍යුහයක් යන කෙනෙක් විස්තර කරන්න ඕයි. විස්තර කරලා ඉවර වෙලා යටින් දාන්න తాවකාලික ප්‍රචාරක ව්‍යුහයක් යනවා. හරිද? තූලක් ඇරියත් ප්‍රශ්නයක් නැතත් කමක් නැහැ. తాවකාලික ප්‍රචාරක ව්‍යුහයක් යනවා. මොකද අපෙන් අහන්නේ తాවකාලික ප්‍රචාරක ව්‍යුහ. හරි. අපි ඉස්සෙල්ලා බලමු මොනවද ශාක ප්‍රචාරක ව්‍යුහ කියලා. ශාක ප්‍රචාරක ව්‍යුහ මම ප්‍රචාරක ව්‍යුහ කියලා දාන්න. ශාකනේ කොහොමද මේවත් වගා කරන්නේ නේද? ප්‍රචාරක ව්‍යුහ බෙදෙනවා කොටස් තුනකට. මොනවාද? ස්ථිර, අර්ධ ස්ථිර. දැන් සමහර අය මේවට ආරක්ෂිත ව්‍යුහ කියලා කියනවා. ප්‍රචාරක ව්‍යුහ කියලා කියන්නේ නැතුව දෙකම එකයි. ප්‍රචාරක ව්‍යුහ කිව්වත් එකයි, ආරක්ෂිත ව්‍යුහ කියලා කිව්වත් එකයි. ස්ථිර, අර්ධ ස්ථිර, తాවකාලික. ප්‍රචාරක ව්‍යුහ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. හරිද? ප්‍රචාරක ව්‍යුහ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. මොනවද? ස්ථිර ප්‍රචාරක ව්‍යුහ, අර්ධ ස්ථිර ප්‍රචාරක ව්‍යුහ සහ తాවකාලික ප්‍රචාරක ව්‍යුහ විදිහට. ස්ථිර ප්‍රචාරක ව්‍යුහ වල මොනවද එන්නේ? හරිතාගාර. අර්ධ ස්ථිරයට මොනවද එන්නේ? ඒව නම් ලේසි. මොනවද? පොලිතීන් උමං, ලැට් නිවාස. ලැට් කියන්නේ ලැට් එහෙම නෙමෙයි. හරිද? ලැට් නෙමෙයි, ලැට් නිවාස. අපි ඉස්සර කතා කරමු මොනවද මේ ලැට් නිවාස කියලා. ලැට් නිවාස. දැන් අපිට වැදගත් වෙන්නේ මොනවද? අද අපිට ඕන වෙන්නේ తాවකාලික ප්‍රචාරක ව්‍යුහ කියන ඒවා මොනවද කියලා. తాවකාලික මොනවද?
තනි පැල ආවරණ. තනි පැල ආවරණ. පේලි ආවරණ. පේලි ආවරණ. තව මොනවද තියෙන්නේ? තනි පැල ආවරණ, පේලි ආවරණ, පාත්ති ආවරණ. පාත්ති ආවරණ. තව තියෙනවා මොනවාද? ජල සංරක්ෂක ව්‍යුහ, ජල සංරක්ෂක ව්‍යුහ, උණුසුම් රාමු, ශීත රාමු, උණුසුම් පාත්ති, උණුසුම් පාත්ති, උණුසුම් පාත්ති. මම ඊටු ටික මෙතනින් ලියන්න. ශීත රාමු, ශීත රාමු. ආයෙ තව එකක් තියෙනවා. මොනවාද? ඔයාලා හොඳටම දන්න එකක්. පොඩි කාලේ හැමත් කතා කරන එකක්. මොකද්ද? සූර්ය ප්‍රචාරක ව්‍යුහ. ඒක අපි සාමාන්‍යයෙන් සරල ප්‍රචාරක ව්‍යුහ කියලියමු. සරල ප්‍රචාරක ව්‍යුහ කිව්වොත් අර පාත්තිය වගේ මෙහෙම දිගේක, හරිද? මම මේ වැදලා විස්තර කරන්නම්. දිගේක ඒකීය සූර්ය ප්‍රචාරකය කිව්වොත්, ඒකීය සූර්ය ප්‍රචාරකය කිව්වොත් අර ඔයාලා පොඩි කාලේ දැන් බෝතලේ වගේ මෙහෙම කෝටුවක් හිටවල ඇතුළට පස් දාලා මෙහෙම පැලේ හිටින්නේ. මෙන්න මේක ඒකීය, මේක සරල සූර්ය ප්‍රචාරකය. හරිද? එකදී වෙන්නේ මේ ළමයි. අනිකෙන් මම ලියන්න. ශීත රාමු, සරල සූර්ය ප්‍රචාරක ව්‍යුහ. සරල ප්‍රචාරක ව්‍යුහ කියලා දාන්නකො. සරල ප්‍රචාරක ව්‍යුහ. හරිද? මේ ලිව්ව හතෙන්, හරිද? తాවකාලික හතෙන් මෙන්න මේ දෙක මොනවාද? ශීත රාමු සහ උණුසුම් පාත්ති. මේ දෙක ලංකාව තුල පාවිච්චි වෙන්නේ නැහැ. හරිද? මේ ලිව්ව හතෙන් ශීත රාමු සහ උණුසුම් පාත්ති කියන එක ලංකාව තුල පාවිච්චි වෙන්නේ නැහැ. ඒවා පාවිච්චි පිට රටවල් වල. ඒකට හේතුව තමයි උණුසුම් පාත්ති කියන්නේ දැන් ওই සීත පැතිවල පැල මැරෙනවනේ, චූටි පැල. උණුසුම් පාත්ති පාවිච්චි කළ සීත කාලවලදී දැන් අපේ නම් හිම වැටෙන්නේ එහෙම නෑනේ ළමයි. හිම වැටෙන රටවල් වල එහෙම චූටි පැල ආරක්ෂා කරගන්න, ඒ කියන්නේ පැලේට අවශ්‍ය උෂ්ණත්වය රඳව ගන්න උණුසුම් පාත්ති භාවිතා කරනවා. ඒ කියන්නේ කෘත්‍රිමව හීටර් දාලා රත් කළ අවශ්‍ය උෂ්ණත්වය. දැන් හීටර් දාලා රත් කරනවා කියවම ආයෙ හිතන්න එපා අපි වතුර උණු කරන්න දාන හීටරේ වගේ හීටරයක් කියලා. හරිද? ඒකට දැම්මොත් එහෙම කෙලින්ම පැලේ මැදෙනවා. ආයෙ පැලයක් තියා අලුවත් හොයන්න හම්බෙන එකක් නැහැ. ඒවට විශේෂිත වූ හීටර් තියෙනවා සහ විශේෂිත වූ ක්‍රම තියෙනවා. මම ඒව අන්තිමට පැහැදිලි කරන්නම්. අද වෙලාව මදි වුණොත් ඊළඟ දවසේ හරි අපි දැන් ඉස්සෙල්ලා අපිට ප්‍රධානම කතා කරන්න තියෙන తాවකාලික ප්‍රචාරක ව්‍යුහ ටික සාකච්ඡා කරන් යන්. හරිද? දැන් මම ඕකේ අන්තිමට තුන්වෙනි ප්‍රශ්නේ ගතියනේ ජල සංරක්ෂක ව්‍යුහ විස්තර කරන්න කියලා. ඒකට මම බලාපොරොත්තු වුණේ හරිද? ජල සංරක්ෂක ව්‍යුහය විස්තර කරන්න. හැබැයි මෙහෙමයි. හරිද? හැබැයි මෙහෙමයි ජල සංරක්ෂක ව්‍යුහ කියලා තියෙන්නේ. ව්‍යුහය විස්තර කරන්න නෙමෙයි. බලන්න ප්‍රශ්නේ හොඳට. ව්‍යුහ විස්තර කරන්න. ව්‍යුහය නෙමෙයි ව්‍යුහ. එතකොට දැන් මේ තනි පැල ආවරණ, පේලි ආවරණ, පාත්ති ආවරණ සහ ජල සංරක්ෂක ව්‍යුහ කියන මේ ටික తాවකාලිකයි. හරිද? මේ ඔක්කොම ටික తాවකාලිකයි තමයි. මේවා ඒ වගේම ජල සංරක්ෂණයක් සිද්ධ වෙනවා. කොහොමද ජල සංරක්ෂණයක් සිද්ධ වෙන්නේ කියලා අපි බලමු. මේ වගේ ජල සංරක්ෂණයකට සිද්ධ වෙනවා. එතකොට තුන්වෙනි ප්‍රශ්නෙට ඔයා ජල සංරක්ෂක ව්‍යුහ විස්තර කරා නම් ඒත් හරි, මේ ටිකම විස්තර වුණා නම් ඒත් හරි.
හරිද? එතකොට ජල සංරක්ෂක ව්‍යුහ විස්තර කරන කෙනකයි తాවකාලික පැල නැත්නම් తాවකාලික ක්‍රම විස්තර කරන කෙනකේ වෙනසක් නැහැ. ප්‍රශ්න දෙකටම එන්නේ එකම උත්තරේ. හරිද? ප්‍රශ්න දෙකටම එන්නේ එකම උත්තරේ. වෙනස මේවා ටිකත් ඒවට එනවා. මේවා ටිකත් ඒවට එනවා කියන්නේ මොකද්ද? දැන් ශීත දාම වලිනුත් එන්නේ ජල සංරක්ෂණය. උණුසුම් පාත්‍ය වලින් මොකද කරන්නේ? උණුසුම් පාත්‍ය වලින් කරන්නේ ජල සංරක්ෂණයක්. ඒක තමයි සීත පැති වල යොදාගන්නේ. ඒ දෙකේ වෙනසක් නැහැ. හරිද? මම වෙනස කියලා අහුවේ ඒකයි. එහෙම කැපී පෙනෙන ලොකු වෙනසක් නැහැ. ප්‍රශ්න දෙකටම එන්නේ එකම හා සමාන උත්තරේ. ඔයාලා බලන්න මට මතක හැටියට 2017 පාස් පේපර් එක අරගෙන ඒකෙත් අහලා තියෙන ජල සංරක්ෂණ ව්‍යුහ සම්බන්ධ ප්‍රශ්නයක්. මට ප්‍රශ්න අංකේ නම් මතක නැහැ. අවුරුදු 2017 ඒ පේපර් එක අරන් බලන්න. ඒකෙත් දීලා තියෙන්නේ මේ හා සමානම තමයි. මේ හා සමානම එකක් තමයි ඒකෙත් උත්තරේ විදිහට විස්තර කරලා තියෙන්නේ. හරිද? හරි. දැන් ප්‍රචාරක ව්‍යුහ කොහොමද කොටස් තුනකට බෙදනවා? ස්ථිර, අර්ධ ස්ථිර සහ తాවකාලික ප්‍රචාරණ ව්‍යුහ කියලා. ස්ථිර ව්‍යුහ තමයි හරිතාගාර. අර්ධ ස්ථිර වලට එන්නේ පොලිතින් නිවාස සහ ලැත් නිවාස. මේ දෙක ගැන මම ඊළඟ දවසේ සාකච්ඡා කරන්නම්. අපි අද මේක සාකච්ඡා කරමු. මොකද්ද? తాවකාලික ප්‍රචාරණ ව්‍යුහ. හරි. එතකන් චුට්ටක් බලාගන්න. චුට්ටක් දැන් ලියපු දෙක බලාගන්න. හරිද? කියව ගන්න චුට්ටක් ලියපු එක. මොනවද ලිව්වේ කියලා. දැන් අපි තාම එකේ සේකයි ලිව්වේ. දැන් මේ දෙවෙනි සේක තමයි කතා කරන්නේ తాවකාලික ප්‍රචාරක ව්‍යුහ යටතේ. හරිද? කියව ගත්තද? හරි. එහෙනම් අපි යන්නේ සේකට. අපි යන් අපේ ප්‍රශ්නෙට. දැන් ප්‍රශ්නේ දීලා තියෙන්නේ මොකද්ද? తాවකාලික ප්‍රචාරණ ව්‍යුහ විස්තර කරන්න කියලා. එතකොට ඔයා ඉස්සෙල්ලාම විස්තර කරනවා මොකද්ද? ප්‍රචාරක ව්‍යුහයක් යනු. ප්‍රචාරක ව්‍යුහයක් යනු කියන එක විස්තර කරන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු తాවකාලික ප්‍රචාරණ ව්‍යුහයක් කියන්නේ මොකද්ද කියලා. ඔයා දැන් කෙලින්ම తాවකාලික ප්‍රචාරණ ව්‍යුහයක් ගත්තා කියන්නකෝ. ප්‍රචාරක ව්‍යුහ කියන එක විස්තර කරන්නේ නැතුව කෙලින්ම ගත්ත తాවකාලික ප්‍රචාරණ ව්‍යුහයක් කියන්නේ මේකයි කියලා. දැන් අපිට උතන බලාපොරොත්තු වෙන්නේ අපි දන්නේ නැහැ කොහොම ලකුණු දෙයිද කියලා. අපි දැන් හැමතිස්සෙම මොකද්ද අපේක්ෂා කරන්නේ? අපිට ඕන ලකුණුනේ. නේද? එතකොට අපි බලන්න ඕනේ දැන් අපිට ඔයා කොහේ හරි ඔයාට නිකන් තියනවා නම් මම මේකට මේක ලියන්න ඕනේ මේක ලියන්න ඕනේ. දැන් ওই දෙකේ ලොකු වෙනසක් කියන්නේ ලොකු ඉඩක් යන ලොකු වෙලාවක් යන එකක් නෙමෙයිනේ. සාමාන්‍ය ප්‍රචාරක ව්‍යුහය කියන එක අත දක්වන ඔයාලට රූල් දෙකක් හෝ තුනක් යයි. తాවකාලික ප්‍රචාරක ව්‍යුහය කියන එක අත දක්වන්න එක රූලක් වගේ යයි. ඒ වගේ වෙලාවක ඔයා දෙකම ලියන්න. එහෙම ලිව්වා කියලා ඔයාගේ ප්‍රශ්නේ කපලා දාන්නේ නැහැ. දෙකෙන්ම අදහස එනවනේ. කියන්නේ ආගේ ප්‍රචාරක ව්‍යුහය විස්තර කරලා ඔයා తాවකාලික ප්‍රචාරක ව්‍යුහය කියන එක විස්තර කරලා තියෙනවා. හරි. ඔයාලට ෆුල් මාක් හම්බෙනවා. හැබැයි ඔයා తాවකාලික එක විතරක් විස්තර කරලා තිබ්බොත් එයා ප්‍රචාරක ව්‍යුහ කියන එකත් බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. ඔය සමහර තැන්වල මාකින් එකේ ටීචර්ස්ලට මාකින් එකේ කියලා තියෙනවා තදින්ම ප්‍රචාරක දැන් මේ වගේ ප්‍රශ්නයක් අපි ගත්තොත් එහෙම දැන් අපි දුන්නේ ප්‍රශ්නේ වගේ ප්‍රචාරක ව්‍යුහ කියන එක විස්තර කරලා නැත්නම් ලකුණු දෙන්න එපා. එහෙම කියලා තිබ්බොත් ඔයා తాවකාලික ප්‍රචාරක ව්‍යුහ විස්තර කරලා තිබ්බට ඔයාට ෆුල් මාක් හම්බෙන්නේ නැහැ. හරිද? හැඳින්වීමට හම්බෙන්නේ ලකුණු 10 හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඒ දෙකම ලියන්න. හරි. මෙහෙම ලියන්න. ප්‍රචාරක ව්‍යුහයක් යන කියන තැන මෙහෙම ලියන්න. ඒ කියන්නේ ඔයා ඉස්සෙල්ලාම ගන්න හැඳින්වීම తాවකාලික ප්‍රචාරක ව්‍යුහයක් යනු කියලා ලියලා මේක ලියා ගන්න.
తాවකාලික ප්‍රචාරක ව්‍යුහයක් යනු කියලා ලියලා මේක ලියා ගන්න. පාලිත තත්ත්වයටතේ භෝග වගාවේදී පාලිත තත්ත්වයටතේ භෝග වගාවේදී භෝගයට අවශ්‍ය පරිදි පාරිසරික සාධක එනම් උෂ්ණත්වය ආලෝකය ආර්ද්‍රතාවය සහ සුළඟ යන සාධක වලින් එකක් හෝ කීපයක් පාලනය කිරීම සඳහා යොදා ගන්නා ප්‍රචාරක ව්‍යුහ ප්‍රචාරක ව්‍යුහ නම් වේ. නැත්නම් ඔය කලින් ප්‍රචාරක ව්‍යුහ යන කියලා දැම්මනම් යොදා ගන්නා ව්‍යුහ වේ. ඔය පටන් ගත්ත ප්‍රචාරක ව්‍යුහ යනු කියලා නම් ඔය අවසන් කරන්න යොදා ගන්නා ව්‍යුහ වේ කියලා. එහෙම නෙමෙයි නම් පටන් ගත්තේ යොදා ගන්නා ව්‍යුහ ප්‍රචාරක ව්‍යුහ නම් වේ කියලා අවසන් කරන්න. හරිද? ඊට පස්සේ මම කියන්නම් ආයක සැරයක් ලියාගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා ලියා ගන්න. පාලිත තත්ත්වයටතේ භෝග වගාවේදී භෝගයට අවශ්‍ය පරිදි පාරිසරික සාධක එනම් උෂ්ණත්වය ආලෝකය ආර්ද්‍රතාවය හා සුළඟ යන සාධක එකක් හෝ කීපයක් පාලනය කිරීම සඳහා යොදා ගන්නා වූ ව්‍යුහ ප්‍රචාරක ව්‍යුහ නම් වේ. යටලූලෙන් ලියන්න භෝග පැල වර්ධනයේ විවිධ අවධිවලදී පමණක් පාරිසරික සාධක පාලනය කිරීමට යොදා ගන්නා ව්‍යුහ తాවකාලික ප්‍රචාරණ ව්‍යුහ නම් වේ. හරිද? తాවකාලික ප්‍රචාරණ ව්‍යුහ නම් වේ. හරිද? හරි. දැන් අපි එකෙන් එක පැහැදිලි කරගෙන යන්. මම බෝඩ් එක මකන්නම් මේ පැත්ත. දැන් ඔයා අංක 1 දාලා ගන්න තනි පැල ආවරණ කියලා අරගෙන ඔන්නෝම චූටි රූප සටහනක් දැම්මත් කමක් නැහැ. හරිද? මේව ලස්සන කර ඉන්න එපා. දැන් මෙහෙම ගස් නැහැ ස්වභාවිකව
මේ ගහේ නටුවත් මේ ගහේ තියෙන නැට්ට නැහැ කෙලින්ම කොලේ සම්බන්ධ වෙලා. දැන් එහෙම හිත හිත ඉන්න එපා. සාමාන්‍ය පැලයක් වගේ පේනවා නම් එච්චරයි. දල සටහන. මේකට ඊතලයක් ගැහුව පැල ආවරණය කියලා දැම්මා. පැල ආවරණය කියලා දැම්මා. මේකට ඊතලයක් ගැහුවා පැලය කියලා දැම්මා. ඔන්න ඔච්චරයි නම් කිරීම. ඔයාලට ඕන නම් මේක පෝච්චිය කියලා දාන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. පොඩි රූප සටහනක් ඈ. දැන් ඔයා රූප සටහන ඇඳලා නැහැ කියලා හිතන්නකෝ. දැන් ඇඳලා නැහැ කියලා අපිට කියන්න මෙතන ව්‍යුහන විස්තර කරන්න තියෙන මම කලිනුත් කිව්වා ක්ලාස් එකේදීත් හැමතිස්සෙම ව්‍යුහයක් විස්තර කරද්දී ඔයාලට පුළුවන් පොඩි රූප සටහනක් අඳින්න. දැන් ඔයා ශීතල මුන්සුන් පාටේ දන්නේ නැත්නම් දැන් මේ වගේ ඒවා දන්නවනේ තනිපර ආවරණ, දෙපේලිය ආවරණ, පාත්‍ය ආවරණ චූටි රූප සටහනක් ඇඳලා පෙන්නන්න. හරිද? හරි. ඒක ඉස්සරහින් මෙහෙම ලියන්න. තනිපර ආවරණ කියලා ලිව්වා. පොඩි රූපයක් ඇඳා. ඒක ඉස්සරහින් මෙහෙම ලියන්න. භෝගපැල තනි තනිව ආවරණය කිරීම සඳහා භෝගපැල තනි තනිව ආවරණය කිරීම සඳහා භෝගපැල තනි තනිව ආවරණය කිරීම සඳහා මේවා යොදාගනි. මේවා යොදාගනි. මේ මගින් භෝගයවට පරිසරයේ ආර්ද්‍රතාවය ඉහළ මට්ටමක පවත්වා ගත හැකි බැවින් ඉහළ මට්ටමක පවත්වා ගත හැකි බැවින් ජල සංරක්ෂණය මෙන්ම භෝගයේ වර්ධනය වේගවත් වේ. ජල සංරක්ෂණය මෙන්ම භෝගයේ වර්ධනය වේගවත් වේ. හරිද? තනිපැල ආවරණ යටතේ මේක තනිපැල ආවරණය. හරිද? ඊළඟ එක ලියා ගන්න. පේලි ආවරණ. පේලි ආවරණ කියන එකත් ඔයා පොඩියට ඇඳලා පෙන්නන්න. මෙන්න මෙහෙම. එතන එහෙම භෝගයක් හිටවලා තියනවා කියලා පෙන්නන්න. හරිද? පොඩියට භෝග පේලියක් මෙහෙම පෙන්නුම් කරන්න චූටියට. පේලි ආවරණ යටතේ ලියන්න. පේලි ආවරණ යටතේ මේක නම් කරන්න ළමයි. මේක නම් කරන්න මොනවාද? මේකට ඊතලේ ගහලා දාගන්න. පැලපේලිය. මේක පොලිතින් ආවරණය. මේක පැලපේලිය. ඒක පැත්තකින් මේකත් අඳින්න. ඊට පැල දැන් අපි කතා කරන්නේ පේලි ආවරණ ආකාර දෙකක් තියෙනවා. මොනවද ආකාර දෙක? මේක ඇවිල්ලා
ආදුක්කු සහිත පේලි ආවරණය මම ඊට රතු පාටින් අදින්නම් ඊගාවට. අනික ඇවිල්ලා පාවෙන පේලි ආවරණය. ඒ කියන්නේ දැන් මෙහෙම ඔහොම පැල පේලිය තියනවානේ. ඔහොම පැල පේලිය තියෙද්දි මෙන්න මෙහෙම පාවෙනවා කියන්නේ දැන් මේක මෙහෙමයි. දැන් අපි උඩින් පැලවලට උඩින් පොලිතීනයක් දාලා තියෙනවා. හරිද? පොලිතීන එකක් දාලා තියෙනවා. පැල වර්ධනය වෙද්දී පොලිතීන් එක උස්සගෙනම පැලේ වර්ධනය වෙනවා. ඒක තමයි එහෙම කියන්නේ. හරිද? මෙන්න මෙහෙම. ඔන්න ඔහොම මේක දීතරයක් ගහලා දාගන්න පොලිතීන් ආවරණය. මේක දීතරයක් ගහලා ලියාගන්න පැල පේලිය. චූටි රූප සටහනක් දැම්මහම ඇති ඈ. පොඩි රූප සටහනක් දැම්මහම ඇති. දාලා යටින් ලියා ගන්න මෙහෙම. මේක හරිනේ. යටින් ලියන්න මෙහෙම. පේලි ආවරණ ආකාර දෙකකි. පේලි ආවරණ ආකාර දෙකකි. එනම් ආරුක්කු සහිත පේලි ආවරණ සහ පාවෙන පේලි ආවරණ. ආරුක්කු සහිත පේලි ආවරණ අනිත් එක මොකද්ද? පාවෙන පේලි ආවරණ. හරිද? ඇඳගත්තද? ඒකේ යටින් ලියා ගන්න. ඇඳගත්තා නේද? මේක ඇවිල්ලා ආරුක්කු සහිත පේලි ආවරණය, මේක ඇවිල්ලා පාවෙන පේලි ආවරණය. හරිද? පොලිතීනය පැල පේලිය මේකේ මේ මැද්දේ මේ රවුම වගේ තියෙන ඊතරයක් ගහලා දාගන්න ආරුක්කුව කියලා. ඒ කියන්නේ දැන් ඕක මෙන්න මෙහෙම ආරුක්කු ගහලා තියෙනවා. හරිද? නිකන් දලව නිකන් පොඩි සටහනක් ඔළුවේ දාගන්නකො මෙන්න මෙහෙම ආරුක්කු ගහලා තියෙනවා. අපිට පේන්නේ පැත්තෙන්නේ. මේ ආරුක්කු වලට පොලිතීනය ගහලා තියෙනවා. ඇතුලේ පැලපේලිය තියෙනවා ඔන්න ඔහොම. හරිද? තේරුණාද? ඔන්න ඔහොම ආරුක්කු ගහලා ඒකට තමයි ඒ කියන්නේ දැන් හරියට දැන් ඔයාලා වෙසක් කුඩු හදාදී සැකිල්ල හදාන්නේ උණ බට හරි මොන වගේ හරි ඒ සැකිල්ල තමයි මේ ආරුක්කුව අපි අලවන සවුකොලේ වෙසක් කුඩුවේ සවුකොලේ වගේ එක තමයි පොලිතින් වලින් ගහලා දෙන්නේ ආරුක්කුවට. තේරුණාද? හරි නේද? මේක අපහැදිලි වගේ නම් මං යන්න ඒකයි ආයේ චූටි රූප සටහනක් තිබ්බනම් ඇති. හරි. ලියා ගන්න මෙහෙම. ලිව්වනේ දැන් පළවෙනි එක මේ ආකාර දෙක කියනම ආරුක්කු සහිත පේලි ආවරණ සහ පාවෙන පේලි ආවරණයි. විවෘත භූමිවල වගා කිරීමේදී වායව පරිසරය පාලනය කිරීම සඳහා මෙම පේලි ආවරණ යොදා ගනී. ආරුක්කු සහිත පේලි ආවරණ පොලිතීන් මගින් ආවරණය කර ඇත. ආරුක්කු සහිත පේලි ආවරණ පොලිතීන් මගින් ආවරණය කර ඇත. පාවෙන පේලි ආවරණ ක්ෂේත්‍රයේ වූ නැත්නම් භූමියේ වූ කුඩා පැලපේලි වලට ඉහළින්
කුඩා පැලපෙළි වලට ඉහළින් සැහැල්ලු පොලිතීනයක් ලෙස එකතු කරනු ලැබේ. කුඩා පැලවලට ඉහළින් සැහැල්ලු පොලිතීනයක් ලෙස එකතු කරනු ලැබේ. එම භෝග වර්ධනයේදී පොලිතීනය ඔසවාගෙන වර්ධනය වේ. හරිද? යටින් ලියන්න මෙහෙම මේවා මගින්ද භෝග පරිසරයේ වටා වූ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය වේ. භෝග පරිසරයේ වටා වූ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය වේ. හරිද? තනි පේලියාවන කතා කළා. දැන් ඕම් පේලියාවන යටතේ තමයි ආරුක්කු පේලියාවන සහ පාවෙන පේලියාවන. ඊළඟට පාත්‍ය ආවරණ හරිද? මේක ඉවරනේ. මම මේ ටික මකන්නම්. නැත්නම් අපිට ඉඩමදි ඊළඟ එක ඇඳ ගන්න. නිදිමත අයිද ළමයි? දැන් රෑ වෙලානේ. ඕනේ වෙනද මේලාට නිදිද නෑ නේද? 10 මාර විතර වෙද්දි නෑනේ. වැඩ කරන්න ඕනේ. නිදියලා හරියන්නේ නෑ. දැන් ඉරවල ළමයි වුණාම. හරි. පාත්‍ය ආවරණ යටතේ ඊළඟ එක පාත්‍ය ආවරණ. දැන් අපි දෙකක් කතා කරලා තුන්වෙනි එක පාත්‍ය ආවරණ. පාත්‍ය ආවරණ වලදී වෙන්නේ මෙහෙමයි. දැන් මෙහෙම අර අපි කලින් කතා කරා වගේ පොඩි ආරුක්කුවක්. හරිද? ලොකු ආරුක්කුවක් නෙමෙයි. පොඩියට මෙහෙම ආරුක්කු තියෙනවා. ඕක මෙහෙම පොළව මට්ටමින් සම්බන්ධ කරලා දෙපැත්තෙන් පොලිතීනය අල්ලලා පොඩි කූණ්‍යයක ගැට ගහනවා. හරිද? මේ පැත්තෙන් මෙහෙම අරන් කූණ්‍යයක් හිටවලා ඒක ගැට ගහනවා. දැන් අපිට මේක පේන්නේ නැහැ නිකන් ටොෆියක් වගේනේ, තේරෙන්නේ නැහැ වගේනේ. අපි මේක පැත්තෙන් බැලුවොත් හරිද? පැත්තකින් බැලුවොත් තියෙන්නේ මෙහෙමයි. මෙන්න මෙහෙම මේක අදින්න එපා. දැන් චුට්ටක් ඉස්සෙල්ලා අහන් ඉන්න. මෙන්න මෙහෙම භූමියේ පාත්‍ය උඩ මෙන්න මෙහෙම පැල හිටවල තියෙනවා. හරිද? ඔන්න ඔහොම පැල හිටවල තියෙනවා. මේ වගේ මෙහෙම ආරුක්කු හිටවල තියෙනවා. නැත්තම් මේ පැල උඩටනේ පොලිතීනේ පාත් වෙන්නේ. මෙන්න මෙහෙම ආරුක්කු හිටවල තියෙනවා. මම එහා පැත්තේ කලියෙන් දාන්නම්කෝ. මෙන්න මෙහෙම ආරුක්කු හිටවල තියෙනවා. ඊට පස්සේ මේ ආරුක්කුවෙන් එන පොලිතීන් එක තියනවානේ මෙතන ඉඳන්ම. එන පොලිතීන් එක මෙහෙ ඉඳන්ම එන පොලිතීන් එක හරිද? මෙහෙ ඉඳන් එන පොලිතීන් එක කූණ්‍යයක් අරන් ඒ දෙපැත්තෙන් ගැට ගහනවා. මේ පැත්තත් එහෙමයි. මෙන්න මෙහෙම පොඩි කූණ්‍යයක් හිටවලා ඒකේ දෙපැත්තේ ගැට ගහනවා. හරිද? දැන් ඔයාලට මේ උපසරහන් තේරෙන්නේ නැහැ කියලා හිතන්නකො. නිකන් ඇඳහම නිකන් පාත්තියද පේලියද මොකද්ද කියලාවත් තේරෙන්නේ නැහැ වගේ නම් මෙච්චරයි. මේ ඇඳලා තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. අර අපි කලින් කතා කරන්නේ මෙන්න මෙහෙම ආරුක්කු තියනවා කියලා. ඔන්න ඔය වගේ ඒකම තමයි වෙනස තියෙන්නේ මේකේ පාත්‍ය ආවරණයක්නේ. හරිද? දෙපැත්තෙන් මේ පොලිතීන් එක අල්ලලා ගැට ගහනවා. මෙහෙම දෙපැත්තෙන් පොලිතීන් එක අල්ලලා ගැට ගහනවා. දැන් අපි කලින් කතා කරපු පේලිය ආවරණේ පොලිතීනේ දෙපැත්තෙන් ගැට ගහන්නේ නැහනේ. මේකේ දෙපැත්තෙන් පොලිතීනේ අල්ලලා පහළට ඇදලා ගැට ගහනවා.
දැන් මේකේ ඇතුලේ පැල හිටවලා තියෙන්නේ. පැල හැදෙන්න ඉඩ තියෙනවා. මොකද මේ වගේ ආරුක්කුව ගහලා තියෙනවා. මම මේ දල වශයෙන් යාන්තම් ඇදලා පෙන්නුවේ එකයි. ඔයා අඳිද්දි මේ ඔක්කොම අඳින්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ රූපේ ඇඳනනම් හරි. කොහොමද දන්නවද? එන්න මෙහෙම අඳින්න. පේන්නේ නැහැ. ඔන්න ඔහොම ඇඳා මෙන්න මෙහෙම දාන්න පෙන්නන්න ආරුක්කුව කියලා ඔහොම දාලා මෙතනින් මෙහෙම එකතු වෙලා කියලා පෙන්නන්න. හරිද? මෙන්න මෙහෙම පොලිතීනේ ඔහොම එකතු වෙලා කියලා පෙන්නන්න. හරිද? ඔන්න ඔහොම එකක් ඔයා අඳලා පෙන්නනවා හරි. දැන් මේ රූප සටහන් අඳින එක අනිවාර්ය නෑ. හරිද? ඔයාලා අරන් බලන්න පාස් පේපර්ස් වල ප්‍රචාරක විදිහ විස්තර කරන්න කිව්වහම අනිවාර්යෙන් රූප සටහනක් අඳින්න කියලා දීලා නෑ. පොඩි රූප සටහනක් ඔයා දැම්මොත් කෝකටත් හොඳයි. ලොකු ඒවා නෙමෙයි චූටි රූප සටහන් බෑ වගේ නම් දැන් රූප සටහන් මතක තියාගන්න යන්න එපා. දැන් ප්‍රධාන වශයෙන් ඕනේ ඔයා ප්‍රධාන පොයින්ට් ටික පාඩම් කරගන්න එක. හරිද? රූප සටහන් මතක නැත්තම් දැන් රූප සටහන් ටික පාඩම් කරන්න කියලා වැඩිපුරම හංසි වෙන්න එපා. ඔයා ඉස්සෙල්ලා මතක තියාගන්න මේවා මොනවාද? මේවා తాවකාලික ප්‍රචාරක වේවා මේවා ටික විස්තර කරන්න. මේ මොහොත මතක තියාගන්න මේ ටික. හරිද? දෙවනියට තමයි රූප සටහන් බලන්න ඕනේ. තේරුණාද? අපිට ඊට වැඩිය දැන් මං කියන්නේ ඔයා රූප සටහන් බැරි කෙනෙක් නම් රූප සටහන් දන්නවා වගේ නම් කමක් නැහැ. බැරිම නම් මේ වෙලාවේ රූප සටහන් එක්ක ඔට්ටු වෙන්න එපා. රූප සටහන් ටික අතෑරලා යන්න තියෙන ටිකට. හරි. දැන් මේක පොඩි නිකන් මේ ටොෆි එකක් වගේ ඇඳගන්න. ඇඳගෙන ඒකේ යටින් ලියන්න මේක අඳින්නේ මොකක් යටතේද? පාටි ආවරණ යටතේ. හරිද? පාටි ආවරණ යටතේ ඇඳලා ඒකේ යටින් ලියා ගන්න. ඒකේ යටින් ලියා ගන්න. පැල සිට වූ තවාන් පාත්ති ආවරණය කිරීම සඳහා මේවා භාවිතා කරයි. මේවා මගින් පේලියාවට නැත්නම් මෙම ව්‍යුහය තුල පැලපේලියාවට පාරිසරික සාධක පාලනය වීමක් සිදුවන නිසා තෙතමනය ආරක්ෂා වේ. හරිද? පාරිසරික සාධක පාලනය වීමක් සිදුවන නිසා තෙතමනය ආරක්ෂා වේ. හරි. ඊළඟ එකට යන් මොකද්ද? තනි පලාවන අපි කතා කළා, පේලියාවන කතා කළා, පාට්‍යාවන කතා කළා. ඊළඟට ජල සංරක්ෂක ව්‍යුහ. දැන් මේ ව්‍යුහය කොහොමද ළමයි යන්නේ ජල සංරක්ෂක ව්‍යුහය? ඒක නම් ලේසි ඔයාලට අඳින්න. අපහැදිලි වගේ රූප සටහනක් නෙමෙයි. ඒක පැහැදිලි. මේක මම මකන්නම්. ඒක වෙන්නේ මෙහෙමයි. අර අපි කලින් කතා කළේ යාරුක්කු වගේ. දැන් මේකේ මම කතා කරන්නේ පැත්තෙන් කියන්නේ පැති පෙනුම. මෙන්න මෙහෙම ගේ වගේ හැඩයට ආරුක්කුවක් වගේ එකක් ගහනවා. හරිද? මේ ඇවිල්ලා පස මට්ටම. මේක ඇතුලේ දැන් භෝග වගා කරලා තියෙනවා. හරිද? භෝග වගා කරලා තියෙනවා. ඔහොම භෝග වගා කරලා තියෙනවා. හරිද? දැන් මෙහෙම ව්‍යුහයක් ගැහුවාම පැල වටේට වර්ෂාව වැටෙද්දි. හරිද? දැන් මේ පස මට්ටම මේ පසේ
ව්‍යුහයක් ගහදී නිකම් මේ රාමුවක් මේ හැඩේට ගහපු ඔයා හිතන්නකෝ අර මේ මොකද්ද උමගක් වගේ එකක් කියලා. ඒ කියන්නේ මේක පොඩි පෙට්ටියක් වගේ පිටිපස්සට මෙහෙම තියෙනවා. නැත්තම් හිතයි මේක විතරක් කියලා. ඔන්න ඔහම ගයක් වගේ ව්‍යුහයක් සුටි කාලේ අපි ගෙවල් අඳින්න යන්නේ වගේ. මේක ඇතුලේ තමයි දැන් පැල හිටවලා තියෙන්නේ. දැන් මේකට වැස්ස ලැබෙද්දී වර්ෂාව ලැබෙද්දී මේ වර්ෂාව පොළවටත් වැටෙනව නේද? උඩින් අන්න වර්ෂාව පොළවටත් වැටෙනවා. දැන් මේ පස හදලා තියෙන්නේ කොහමද? පස ගොඩාක් තද වෙලා නැහැ. හරිද? ගොඩාක් තද වෙච්ච පසක් නෙමෙයි තියෙන්නේ. බුරුල් පසක්. ඒ කියන්නේ ඒ පස ගොඩක් තද කරලා නැහැ. දැන් බිම් සකස් කරපු පසක් තියෙන්නේ අන්න ඒ වගේ පසකට කාබනික ද්‍රව්‍ය එකතු කරනවා. ඇයි කාබනික ද්‍රව්‍ය එකතු කරන්නේ? කාබනික ද්‍රව්‍ය වලින් අපිට ඕන අවශ්‍යතාව ගොඩක් වෙනවා. මොනවාද? පෝෂක රඳවා ගන්නවා. හරිද? ජලය රඳවා ගන්නවා. ශාක වලට අවශ්‍ය පෝෂක හිමින් නිදහස් කරන දීර්ඝ කාලිනව. පසට දැන් මේක ලූස්ව හදපු පසක්. ඒ කියන්නේ බිම් සකස් කරපු ගමන් පසක් වලගෙන තද වෙලා නැහැනේ. ඉඩ තියෙනවා ඇතුලේ. ඒකට කාබනික ද්‍රව්‍යයක් දාලා තින පසක මේ වගේ ව්‍යුහයක් හදනවා. තල හිටවල ව්‍යුහය හැදුවාම වර්ෂාව ලැබෙන වෙලාවකට දැන් වටේම වර්ෂාව ලැබුලා පස තෙත් වෙලා තියෙන්නේ. හරිද? මේ පස තෙත් වෙලා තියෙන්නේ ජලයෙන් සංතෘප්තයි. ජලයේ සංතෘප්තයි. ජලය පිරීලා තියෙන්නේ. දැන් ඕන ටිකක් දවස් හරි බැස්ස පෑවුවහම පසේ තියෙන ජලය මොකද වෙන්නේ? ඉර එළියට වාෂ්ප වෙනවා. නේද? පසේ තියෙන ජලය ඉර එළියට වාෂ්ප වෙනවා. හැබැයි දැන් මෙතනින් වාෂ්ප වෙන්න පුළුවන්ද? මෙතනින් වාෂ්ප වෙන්න බෑ. එතකොට මේක ඇතුලේ ව්‍යුහය ඇතුලේ චූටියට ජල බිඳු එකතු වෙනවා. චූටියට ජල බිඳු එකතු වෙනවා. ඔයාලා නිකන් දැන් උණු වතුර කෝප් එක උඩින් පිරිසියක් තිබ්බහම පිරිසිය උස්සලා බැලුවහම අනිත් පැත්තේ ජල බිඳු පේනව නේද? අන්න ඒ වගේ මේ ව්‍යුහය ඇතුලේ ජල බිඳු එකතු වෙනවා. එතකොට මේ ව්‍යුහයෙන් එළියට ජලය ගමන් කරන විදිහක් නැති හින්දා මේක ඇතුලේ ජලය සංරක්ෂණයක් වෙනවා. ඒ කියන්නේ ජලය ආපහු දැන් ජල බිඳු එකතු වෙලා ආයෙ පසට වැටෙනවා. ආයෙ පස දැන් සූර්යාලෝකයට රත් වෙද්දී ආයෙ වාෂ්ප වෙලා උඩට යනවා. චක්‍රයක් වගේ ක්‍රියා කරනවා. දැන් සරල සූර්ය ප්‍රචාරකයක් ගන්න සාර්ථක නැහැ. හරිද? දැන් ඒක නම් සංවෘතයිනේ පරිසර පද්ධතිය. මෙතන 100% පරිසර පද්ධතිය සංවෘත නැහැ. යම් තාක් දුරට ජල සංරක්ෂණය වීමක් සිද්ධ වෙනවා. හරිද? ඔයාලා ඇඳගන්න මෙන්න මෙහෙම චූටි ව්‍යුහයක්. මේ ඔක්කොම විස්තර ගන්න ඉන්න ඕනේ නැහැ. මෙන්න මෙහෙම ඇඳලා පොඩි රූපසටහනක්. මෙහෙම ඇඳලා මෙහෙම ඇඳගන්න පස් මට්ටම මෙතනින් අදින්න චූටි බෝග දෙකක් කොහොම පැල හිටවලා කියලා පේන්න. හරිද? ඔහොම පැල දෙකක් ඇඳගන්න මෙන්න මේ විදිහට. වැහි බින්දු මෙන්න මෙහෙම වැටෙනවා කියලා ගොඩක් නෑ. වැහි බින්දු දෙක තුනක් දාලා පෙන්නන්න. ඒ වැහි වැස්ස ජලය වර්ෂා ජලය පසට කාන්දු වෙනවා. ඊට පස්සේ පසෙන් මේක ආයේ වාෂ්ප වෙනවා. ඔන්න ඔහොම චූටි රූප සටහනක් පෙන්නුවා නම් හරි. හරිද? චූටි රූප සටහනකින් පෙන්නුවා නම් හරි. රූප සටහන පැහැදිලිව පේනව නේද? ලොකුවට අඳින්නද? මේකම තමයි මේවා මම වැඩි අඳින්න නැතුව දල වශයෙන් යන්නේ. පැහැදිලි නැත්තම් මෙන්න මේ ටික අඳ ගන්නකො. මේව ඕනේ නැහැ. ව්‍යුහය අඳන හරි. හරිද? හරි. ඒක යටින් එහෙනම් අඳින්නකො ඉස්සෙල්ලා. ඉඳලා ඉවර නෑ නේ තාම. අඳින්නකො. අඳලා ඒක යටින් අපි ලියමු මෙහෙම. හරි නේද? ලියාගමු ඉවරයිද? ඉවරයිද?
හරිද? ඉවරයිද? චූටි උපසටහනක් දාගන්න. හරිද? ඔයාලට මේක මතක තියාගන්න ලේසියෙන්. දැන් ඔයාලට මේක එසේ ප්‍රශ්නයක් වගේ ආවොත් ඔයා උපසටහන් දදා ඉන්න එපා. විස්තරේ මං කිව්වේ කලින් මෙන්න මේ ටික මතක තියාගෙන මේවා විස්තර කරලා ලිව්වහම හරි. උපසටහන දාන්න පුළුවන් නම් හොඳයි. හැබැයි උපසටහන් බැරි වගේ නම් මදි වගේ නම් මතක නෑ වගේ නම් උපසටහනට මුල් තැන දෙන්න එපා. මේ ටික මතක තියාගන්න උත්සාහ කරන්න. කොබන් ඉවර කට්ටිය? ඉවරයිද? ඉඳ ගිහින්ද? මැසේජ් එකක්වත් නැති නිදිද ළමයි? ඉඳ ගිහින්ද මන්දා. ඉවරයි අතුස්සන්? ඔක්කොමලා නිදිද? නෑ නේ නැගිටලා ඉන්නවනේ හරියට. හරි ඉවරයි නේද? එහෙනම් අපි ලියාගමු එක යටින්. ජල සංරක්ෂක ව්‍යුහය යටතේ ලියා ගන්න. මේක ඇඳනවාද? මේක ඇඳලා මේක යටින් හරි මේක පැත්තෙන් හරි ලියා ගන්න. කොම්පෝස්ට් වැනි කාබනික ද්‍රව්‍ය අඩංගු කරන ලද ස්ථානයක මෙම ප්‍රචාරක ව්‍යුහය ඉදිකරනු ලබන අතර ඒ තුල අදාළ භෝග වගා කෙරේ. වර්ෂා කාලයේදී පසුව ලැබෙන ජලය ප්‍රචාරක ව්‍යුහය තුල වූ පසට උරා ගන්නා නිසා වර්ෂා කාලවලදී පසට ලැබෙන ජලය ප්‍රචාරක ව්‍යුහය තුල වූ පසට උරා ගන්නා නිසා ජලය ඉවත් වීමක් සිදු නොවි සංරක්ෂණය වේ. හරිද? හරි මම ශීතලාමු කියන එකයි අනුසුම් පාත්‍ය කියන එකයි ඊළඟ දවසේ කතා කරන්නම් ක්ලාස් එක පටන් ගත්තාම ඊළඟ ප්‍රශ්න ටිකට යන්න කලින්. හරිද? ඊළඟ දවසේ ඔයාලට දැන් අද කරපු එසේ ප්‍රශ්න දෙකේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා තේරෙන්නේ නැත්නම් චුට්ටක් අහන්න. දැන් තුන්වෙනි එසේ ප්‍රශ්නේ ළමයි එන්නේ ওই ටිකම තමයි. ඔය ඔක්කොගෙම ජල සංරක්ෂණයක් සිද්ධ වෙනවා. ඒකේ ජල සංරක්ෂණ ව්‍යුහය පිළිබඳව විස්තර කරන්න කියලා වෙනම කියලා නැහැ. එතකොට ওই ටිකම අපිට ලියන්න පුළුවන්. හරිද? ඒ ප්‍රශ්නේත් ඔය අපි දැන් ලියුව කතා කරපු ටිකම එනවා. මම ශීතලාමු සහ උණුසුම් පාත්‍ය ගැන විස්තරයක් ඊළඟ දවසේ කතා කරන්න. ක්ලාස් එක පටන් ගත්තාම ඊළඟ දවසේ කතා කරන්න ආයේ ඊළඟ සතියේ අඟහරුවාදනේ. බලමු අපි තව දවසක් දාගන්න. ඔයාලා ටයිම් නැහැනේ. හරි අද කතා කරපු වගේ ප්‍රශ්න මුකුත් තියෙනවද? තේරෙන්නේ නැති තැනක් එහෙම තියෙනවා නම් කියන්න. මයික් එක ඔන් කරලා හරි කමක් නැහැ කියන්න. මැසේජ් ටයිප් කර ඉන්න වෙලා යනවනේ.
රෙකෝඩින් බලන ළමයි මම රෙකෝඩින් එක මෙතනින් එන්ඩ් කරනවා. ඔයාලගේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඉන්බොක්ස් දාන්න. හරිද? මම රෙකෝඩින් එක එන්ඩ් කරනවා.